පරිගණකයක් භාවිත කිරීමේදී වගේම අපි එදිනෙදා ජීවිතයේදී නිවැරදි ඉරියව් පවත්වා ගත යුතු වෙනවා. මෙසේ අප නිවැරදි ඉරියව් පවත්වා ගත යුතු වන්නේ අපගේ ශරීරය අවම පීඩාවකින් සහ සුව පහසු ලෙස පවත්වා ගැනීම සඳහා. පරිගණක භාවිතා කරන ලොකු කුඩා බොහෝ දෙනෙක් නිතරම වාගේ මැසවිලි නගනවා, ඔවුන්ගේ කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා, කකුල් දෙක රිදෙනවා, දන හිස්, වැලමිට වගේ තැන්වල වේදනාවක් ඇති වෙනවා කියලා. මෙවැනි වේදනා තත්ත්වයන් ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි ඔවුන් පරිගණකය භාවිතා කිරීමේදී නිවැරදි ඉරියව් අනුගමනය නොකිරීම සහ ඒවා පිළිබඳව දැනුවත් වී නොසිටීම. ඉතින් මේ වීඩියෝව තුලින් ඔබට දැනගන්න පුළුවන් පරිගණකයක් භාවිතා කිරීමේදී කොහොමද අපි නිවැරදි ඉරියව් පවත්වා ගත යුතු වන්නේ කියලා. පළමුවෙන්ම අපි අවධානය යොමු කරමු අපි වාඩි වෙලා ඉන්න පුටුව කොයි ආකාරයෙන්ද පවත්වා ගත යුතු වන්නේ කියලා. ඔබ වාඩි වෙන පුටුවේ වාඩි වුණාට පස්සේ ඔයාගේ කකුල් උකුල සහ දණහිස සමාන්තරව පිහිටන්න ඕනේ. නැතිනම් උකුලට තරමක් පහළින් දණහිස පවත්වා ගන්න හැකි මට්ටමේ උසක තමයි මේ පුටුව තියෙන්න ඕනේ. ඉතින් බොහෝ විට අපි කියනවා පුටුවේ උස පාදමේ සිට ඒ කියන්නේ පුටුවේ අඩියේ ඉඳලා පුටුවේ වාඩි වෙන කොටසට සෙන්ටිමීටර් 38ක් සෙන්ටිමීටර් 55ක් අතර වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන් කියලා. නමුත් සිරුරේ උස අනුව එක එක පුද්ගලයාගේ උස එක එක ආකාරයිනේ. ඉතින් එතකොට වඩාත්ම සුදුසුයි පරිගණකයක් ඉදිරියේ වාඩි වෙන්න භාවිතා කරන පුටුව ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නැත්නම් උස් පහත් කරන්න පුළුවන් ආකාරයේ පුටුවක් භාවිතා කිරීම. ඒ වගේම තමයි පුටුවේ පිටුපස ආධාරකය එහෙමත් නැත්නම් පිටුවේ ඇන්දට ඔයා හොඳින් හේතු වෙලා වාඩි වෙන්න ඕනේ. නමුත් එහෙම වාඩි වෙද්දී ඔයාගේ පසුපස පුටුවේ ඇන්දට පුටුවේ කෙරවලටම හේතු වෙන්න තියාගන්න එක වඩාත් සුදුසුයි. ඒ වගේම තමයි පුටුවේ තියෙන ඇන්ද මත ඔබේ දෑත් තබා ගැනීමත් වඩාත් සුදුසු වෙනවා. එයින් ඔබගේ දෑත් වලට ඇති වෙන වේදනාවන් තරමක් හෝ අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු පරිගණක තිරය. එහෙමත් නැත්නම් මොනිටරය, සංදර්ශකය අපි කොහොමද පවත්වා ගත යුතු වන්නේ කියලා. අපේ පරිගණක තිරය සහ අපේ ඇස් අතර පරතරය අවම වශයෙන් අඟල් 18ක් 28ක් අතර පරතරයක් තියාගන්න ඕනේ. ඉතින් මේ පරතරය අඩිරූලකින් මනින්න කරදරයිනේ. ඉතින් ඒක හොඳටම හොයාගන්න ලේසි ක්‍රමය තමයි ඔබේ අත දිගු කරාම එන දුර තියෙන්නේ. අන්නේ දුර ප්‍රමාණයවත් ආසන්න වශයෙන් පරිගණක තිරයත් ඔබේ මුහුණත් අතර පවත්වා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි පරිගණක තිරේ එහෙමත් නැත්නම් මොනිටරේ ඉහළ ධාරයේ මට්ටමට ඔයාගේ ඇස් පිහිටන්න ඕනේ. ඒ අවශ්‍ය මට්ටමට ඔයාගේ පුටුව උස් කරගෙන හරි පහත් කරගෙන හරි සකසා ගත යුතු වෙනවා. මෙහිදී පරිගණක තිරයේ ඉහළ ධාරයටම ඇස් මට්ටම පවත්වා ගැනීමට තරමක් අපහසුයි නම් ඊට මදක් පහළින් ඇස් මට්ටම පවත්වා ගැනීම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමා ඔබේ හිස සහ බෙල්ල කෙලින් තබා ගත යුතු වෙනවා. පරිගණකයේ ක්‍රියාත්මක කිරීමේදී අනවශ්‍ය ලෙස පරිගණකයේ දෙසට නැමීමට හෝ පරිගණක තිරයෙන් ඉවතට බෙල්ල නමාගෙන සිටීම කළ යුතු වන්නේ නැහැ. නමුත් බොහෝ කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද පරිගණකයේ භාවිතයේදී යතුරු පුවරුව භාවිතා කරන අතරතුර ඔවුන් බොහෝ වෙලාවක් බෙල්ල නමාගෙන සිටිනවා. එය වැරදි ඉරියව්වක්. මෙසේ වීමට හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ට යතුරු පුවරුවේ යතුරු තියෙන තැන් නිවැරදිව මතක නැතිවීම. ඉතින් පරිගණක තිරය සහ ඇස් අතර පරතරය පවත්වා ගැනීමට උපකාරී වෙන තවත් දෙයක් තමයි ඔබ පරිගණකයේ යතුරු පුවරුවේ තියෙන යතුරු පවතින ස්ථාන නිවැරදිව මතක තබා ගැනීම. එයිනුත් ඔබට ඔබේ පරිගණකය භාවිත කිරීමේදී ඇතිවන අක්ෂියාශ්‍රිත රෝගාබාධ අවම කර ගැනීමට හැකි වෙනවා. දැන් අපි බලමු යතුරු පුවරුව සහ මූසිකය භාවිත කිරීමේදී
අපේ වැලමිට පවත්වා ගත යුතු වන්නේ කෙසේද කියලා. ඔබේ වැලමිට ශරීරයට ආසන්නව, ඒ කියන්නේ බඳට හේතු වෙන ආකාරයට තියාගන්නවා නම් වඩාත් හොඳයි. හැබැයි උරහිස සහ අත්ල අංශක 90ක් හෝ අංශක 100ක් අතර පරතරයක තබා ගැනීම වඩාත්ම සුදුසු වෙනවා. මෙහිදී වඩාත්ම සුදුසු වන්නේ අංශක 90. අවශ්‍ය නම් එය 90ත් 100ත් අතර පරතරයකට රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබේ මැණික් කටුව අපි යතුරු ලියනය කරන විට මැණික් කටුව කෙලින් තබා ගත යුතු වෙනවා. සමහර අය මැණික් කටුව නවාගෙන සිටීම නිසා යතුරු පූර්ව භාවිත කිරීමේදී ඇඟිලි ආශ්‍රිත වේදනාවන් ඇති වෙනවා. මෙය කාපල සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය අවම කර ගැනීමට ඔබ යතුරු පුවරුව නිවැරදිව හැසිරීමට හුරු විය යුතු වෙනවා. ඒ වගේම තමා වැලමිට ආධාරකයක් තියෙනවනේ ඔබේ පුටුවේ. ඉතින් පුටුවේ අත්වාරුවට ඔබේ අත් දෙක තියාගෙන සිටීමෙන් උරහිස් වලට ඇතිවෙන වේදනාවත් අවම කර ගැනීමේ හැකියාවක් පවතිනවා. අපි දැන් බලමු පරිගණකයක් භාවිත කිරීමේදී පරිශීලකයාගේ පාද කොහොමද තියාගන්න ඕනේ කියලා. පරිශීලකයාගේ පාද පොළවට සමාන්තරව සහ පොළවේ ස්පර්ශ වන ආකාරයෙන් තබාගත හැකි නම් ඒ වඩාත් සුදුසුයි. නමුත් යම් යම් පුද්ගලයන්ගේ උස අනුව මිටි පුද්ගලයන්ට බොහෝ වෙලාවට ඔවුන්ගේ පාද පොළවේ ස්පර්ශ කරනසේ පවත්වා ගැනීම අපහසු වෙනවා. එසේ පොළොව ස්පර්ශ කරනසේ තබා ගැනීම අපහසුවෙන් හෝ සිදු කරහොත් ඔවුන්ගේ කොන්ද පුටුවේ ඇඳට හේතු වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වවලදී පුටුවේ ඇඳට හොඳින් හේතු වෙලා ඔබේ පාද පොළොවට සමාන්තරව ස්පර්ශ කරගත නොහැකි නම් ඔබට පුළුවන් පාද රඳවනයක් භාවිතා කිරීමට. පාද රඳවනේ පාද තබාගෙන දණහිස් සහ උකුල සමාන්තරව පවත්වා ගැනීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. එයින් ඔබගේ පාදවලට ඇතිවන වේදනාව අවම කරගත හැකි වෙනවා. ඒ වගේම තමයි මිනිත්තු 30කට වරක්වත් වරින් වර ඔබ වාඩි වී සිටින ඉරියව්ව වෙනස් කිරීම සහ සුළු පියවර කිහිපයක් හෝ ඇවිදීමට පුරුදු වීමෙන් ඔබගේ ශරීරයේ මාංශ පේශීන් තදවීම වළක්වා ගත හැකි වෙනවා. ඒ වගේම තමයි පරිගණකය භාවිත කිරීමේදී ඇතිවන අක්ෂි වේදනාවන් අවම කර ගැනීමට 20 නීතිය අනුගමනය කිරීම වඩාත් හොඳ පිළියමක් වෙනවා. මෙහිදී සිදුවන්නේ විනාඩි 20කට වරක්. අපි තප්පර 20ක කාලයක් මීටර 20ක දුරක් දෙස බලා සිටීම. එසේත් නැතිනම් තප්පර 20ක කාලයක් අපේ ඇස් පියාගෙන සිටීම. මෙයින් අපේ ඇස් වලට ඇතිවෙන වේදනාව ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ නිවැරදි ඉරියව් භාවිත කිරීම නිසා පරිගණක පරිශීලකයාට වඩාත් පහසුවක් ඇති වෙනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් නිවැරදි ඉරියව් සහ වැරදි ඉරියව් මොනවද කියලා. එයින් ඔබට වටහා ගන්නත් පුළුවන් වෙයි මේ රූප රාමු වලින් නිවැරදි ඉරියව් භාවිත නොකළාම ඇතිවිය හැකි වේදනාකාරී තත්වයන් මොනවාද කියලා. ඉතින් ඔයාලත් හැමෝම නිවැරදි ඉරියව් පමණක්ම භාවිතා කරන්න. පරිගණකයක් භාවිතා කිරීමේදී වගේම එදිනදා ජීවිතයේදීත් නිවැරදි ඉරියව් භාවිත කිරීමෙන් ඔබගේ ජීවිතය වඩාත් සුවදායී කරගන්න.